Hello guys, welcome back to another video. ඉතින් good morning හැමෝටම good morning කියලාම පිළිගන්න ඕනේ. ඉතින් අද අවුරුද්ද ලැබලා දෙවෙනි දවසේ. ඉතින් as you know මම අදත් අවුරුද්ද ගැන පොඩ්ඩක් මතක් කරා. එන සුපිරි කාලයක් නේ you know. හරි. ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා තියෙන්නේ අලුත්ම event set එකක් බලන්න තමයි. ඉතින් මේ වීඩියෝ එකට ඉතින් thank you firstly thank you වීඩියෝ බලන්න ආවට. ඉතින් ලොකු support එකක් ඒක. හරි. ඉතින් අද event තියෙනවා හරියටම කිව්වොත් ඉවෙන්ට් පහක් හරි හයක් හයක් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලෝ මුලින්ම මතක් කරොත් මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මේ ස්කාරල් ගන් ස්කින් එකයි මිනියුසි ආපු එක. ඉතින් මම මේ ගන්ස් මේ රින් ඉවෙන්ට් එක ගැනම ඊයේ මම දාලා තිබ්බ වීඩියෝ. ඉතින් මේ ඒකෙදි මගේ වොයිස් එකේ මම අර කියද්දි පොඩි සීන් එකක් ගියා මට ඩේට් එක පොඩ්ඩක් අවුලක් ගිහිල්ලා තිබ්බා. හැබැයි මම ඒක අප්ලොජයිස් කරලා මම ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිබ්බා හරියටම එන්න ඩේට් එක කොහොමද කියලා. හරි. ඉතින් ඒකත් එක්ක බලද්දි ඉතින් මෙහෙමයි මිනිස්සුන්ට වැරදින්නේ. හැබැයි ඉතින් මං හිතුවා මේ ඒ වැරද්ද හදාගන්නත් එක්ක මෙහෙමයි. මං YouTube එකට අලුත්. ඒකින්ද ඉතින් මගෙන් ඔය ගොඩාක් වෙලාවට මිස්ටේක්ස් ඇති වෙනවා. ඉතින් මම ඒක ඉස්සරහට හොඳ හදාගන්නම්. ඉතින් by the way ඉතින් මං හිතුවා ආයි මිස්ටේක්ස් නොවෙන්න ඕනේ හින්දා WhatsApp channel එකක් හදන්න. ඉතින් මම ඒක හැදුවා මිත්ස් කියලා තියෙන්නේ. ඉතින් මම ඒකේ link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් කමෙන්ට් බොක්ස් එකෙත් මගේ කමෙන්ට් බොක්ස් එකෙත් පින් කමෙන්ට් එකේ දාලා තියන්න මොකද කැමති එකකින් යන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. ඉතින් ගොඩක් කතා කරා. ඉතින් එච්චර වෙලා කතා කරන්න උවමනාවක් නැහැ මට. ඒකින්ද අපි යන් වීඩියෝ එකේ ඉවෙන්ට් සෙට් එක බලන්න. ඉතින් let's හරි guys. ඉතින් මේ තියෙන්නේ මම අර කියපු theory ring එක. ඉතින් මේක තමයි පළවෙනි ඉවෙන්ට් එක ගැන කතා කරන්න යන. ඉතින් මේක මෙහෙම එලිමිනේෂන් ඉෆෙක්ට් එකක් එහෙම තියෙනවා. පිටුපස්සේ ඒක එකක් එහෙම හැදෙනවා. ඉතින් ඒකේ ජර්සිය රතු පාට ෂූස් දෙක එහෙම නම් මරු. ඉතින් මේ දෙන්නේ ෆීමේල් බන්ඩල් ඒකත් ලස්සනයි. ඉතින් සන්ග්ලාස් දෙක එහෙම මරු. ඊට පස්සේ පට්ටම ග්ලූ වෝල් එකක් තියෙනවා. ආයේ කෙලින්ම දැක්කනේ ආමරි එක එහෙම තියෙනවා. ඒ අඩෝ MSI එක වගේ පොඩි මන්ට සීන් එකක් තියෙනවා. බයි වෝල් එක වෙනස් වෙද්දි MSI වගේ සීන් එක. හරි. ඉතින් ওই විදිහට තමයි මෙන්න තියෙනවා සයිට් එකට කැත්තර තියෙනවා ස්කින් එක. අමුතු ස්කින් එකක් හරි. ඉතින් පළවෙනි ඉවෙන්ට් එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේක දැනට ඔය තියෙන ස්කාරෙක්ස් මිනියුසිනේ. මිනියුසි ඉවෙන්ට් එකට පස්සේ එන්න තියෙන රින් ඉවෙන්ට් එක. ඉතින් අපිට තව රින් ඉවෙන්ට් තියෙනවා කතා කරන්න. ඉතින් අපි ඒවටත් යමු. ඉතින් පළවෙනි ඉවෙන්ට් එක බැලුවා අපි. ඉතින් ඒක ආයෙ මම පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්නොත් ඒකේ නම තියරි රින් ඉවෙන්ට්. ඉතින් මේක මේ මාසය ඇතුළත තමයි එන්නේ. ඉතින් ඒක එන්න තියෙන්නේ යුනිවර්සල් ටෝකන්ස් වලට. හරි. ඉතින් මම ඒක පෙන්නොත් මේ මෙන්න මේ ස්කාරල් එක්ස් මිනිසි ගන් ස්කින් සෙට් එක තියෙන මේ ඉවෙන්ට් එක. ඉතින් මේ රින් ඉවෙන්ට් එක ඉවරනට පස්සේ එන්න තමයි හයි chance එකක් තියෙන්නේ. මොකද දැන් මේ ඉවෙන්ට් එකට පස්සේ එන්න තියලා එන්න වෙන රින් ඉවෙන්ට් එකක් තාම කන්ෆර්ම් වෙච්ච එකක් නෑ. ඉතින් මං හොඳටම විශ්වාසයි මට ඊළඟට එන්නේ තියරි රින් ඉවෙන්ට් එක කියලා. හරි. ඉතින් දෙවනි ඉවෙන්ට් එක ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා OB අප්ඩේට් එක ළඟ ළඟම එනවා. ඉතින් ඊළඟට ඒකෙදි අලුතින් හුඟක් දේවල් එන්න තියෙනවා. මං කලින් දැම්මා කලින් වීඩියෝ එකෙන් මම මොකක් හරි දැම්මා OB අප්ඩේට් එකට එනවා කියලා. ඉතින් දැන් නිවුස් එකක් තියෙනවා අලුත් මැප්ස් 3ක් එනවා කියලා. ඉතින් ඒකේ ඕවර්විව් එකත් එක්ක බලමු මේ වීඩියෝ එකේ. යාළුවනේ ඉතින් මේ තියෙන්නේ next OB අප්ඩේට් එකේ එන්න තියෙන මැප්ස් 3 පර්පල් වනාන්තරයක් තියෙනවා. ඉතින් මේ තියෙන ඕවර්විව් එක. මේ තියෙන පළවෙනි මැප් එකේ ඕවර්විව් එක පට්ට ග්‍රීන් කොළ පාට අර පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ දෙවෙනි මැප් එක. ඉතින් අර දම්පාර මැප් එකේ නම් දම්පාර වගේ ගස් තිබ්බ මැප් එකේ නම් තාම ඕවර්විව් එකක් නැහැ. ඉතින් මේකේ ටීවී ටවර් කියලා එකක් තියෙනවා. ක්ලොක් ටවර් නෙමෙයි ටීවී ටවර්. ඊට පස්සේ ආර්ච්වේ කියලා තියෙනවා ෆන් ෆෙයා වින්මිල් කියලා එකක් තියෙනවා. හරි ඉතින් ওই විදිහට තමයි මේ මැප් සෙට් එක ගැන හදාගන්න තියෙන්නේ. ඉතින් මේ ටික නම් සුපිරියම්ම වෙයි. මට හොඳටම ෂුවර්. ඉතින් අපි බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. ඉතින් ඉවෙන්ට් එකක් ගැන කතා කරා. ඉවෙන්ට් එක කිව්වට ඇත්තටම දෙවෙනි එක මම කතා කරේ OB අප්ඩේට් එකේ ඊළඟට එන්න තියෙන එකේ අලුතින්ම එන දෙයක් ගැන. හරි. ඉතින් අද නම් පොඩ්ඩක් පරිසර නිස්කලංකයි මට පාඩේ වීඩියෝ එක කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ලෝන් වුල්ෆ් ගහන ඇති. මම දැනටත් මේ ලෝන් වුල්ෆ් මැච් එකක් දාගෙන ඉන්නේ. ඉතින් ලෝන් වුල්ෆ් ගහන කට්ටියට තමයි මේක. ඉතින් ලෝන් වුල්ෆ් ගහනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හෙඩ්ෂොට් එක වදිනවද නැද්ද කියලා බලන්න. ඊළඟ හෙඩ්ෂොට්
වදින ප්‍රමාණය ඊළඟ හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න වගේනේ ඕගොල්ලෝ ලෝන් වොල්ෆ් ගහන්නේ. ඉතින් ලෝන් වොල්ෆ් වලදී දැන් ඕගොල්ලෝ දැකලා ඇති මේ මමත් මේක මේ දැන් දවස් දෙක තුනකට කලින් දැක්කේ. ටික කාලයක්. හැබැයි මම ඒ වැඩිය දන්නේ නැහැ මේක ගැන කොහොමද මේක වෙන්නේ අරක මේක කියලා. ඉතින් මෙතන තියෙනවා මේ ටයිම් ලිමිටඩ් රෑන්ක් කියලා. ඉතින් මේක ලෝන් වොල්ෆ් තමයි තියෙන්නේ. මේකෙදි කොහොම හරි ඕගොල්ලන්ට රිවෝඩ්ස් හම්බ වෙනවා බැනර්. දැන් VR එකකට ගිහිල්ලා පෙන්නුවොත් මෙන්න මේකේ තියෙන්නේ මේ බැනර් ඇවටාර්. මෙන්න මේකේ. මේ තියෙන මේ වගේ බැනර් ඇවටාර් වගේ ලෝන් වොල්ෆ් වල රෑන්ක් ගැහුවාම බැනර් ඇවටාර් හම්බ වෙනවා මුලින්ම සිල්වර් නෙමෙයි සිල්වර් නෑ ගෝල්ඩ් ප්ලැටිනම් ඒ වගේ ඒවට. ඉතින් හම්බ වෙනවා ඒකට. ඉතින් ඒකින්ද මේක ලෝන් වොල්ෆ් ගන්න කට්ටියට හොඳ chance එකක්. ඉතින් මං ඒ ටිකත් ඕගොල්ලන්ට පෙන්නන්න. ඒක නම් පොඩි පොඩි gift එකක් තමයි ඒකේ තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ next lone wolf rank season එකට එන්න තියෙන banner සහ avatar. ඉතින් ওই තියෙන්නේ gold ගැවුවට පස්සේ තියෙන එක මේ තියෙන්නේ heroic ගැවුවට පස්සේ lone wolf banner එක. ඉතින් මේ තියෙන්නේ diamond එක. ওই තියෙන්නේ platinum එක. ඊට පස්සේ ආයෙ තියෙනවා gold එක. ඉතින් මේ තියෙන banners ටික උඩ තියෙන්නේ avatars ටික. ඉතින් ඒක නම් ඇත්තටම පට්ටම unique එකක්. අර රතු පාට නෙමෙයි නිල් පාටයි මේ gold color මේ avatar එකේම අම්මට සිල් පට්ට. මේ බැනර් එකයි ඇවටාර් එක මේ බැනර් ඇවටාර් ඔක්කොම ටික සුපිරිම සුපිරි. ඉතින් ඇයි කියන්න වචන දෙකක් නැහැ සුපිරිම සුපිරි. ඉතින් ගන්න කට්ටියට නම් පට්ටම වාසිය. ඉතින් අනිත් මේවා ෆ්‍රීනේ. හරි. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් ඉතින් අපි යමුකෝ ලොබියට. හරි. ඉතින් ඉවෙන්ට් 4ක් 3ක් බැලුවා. හරි. ඉතින් දැන් කතා කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට මතක ඇති බ්ලූ ලොක්. මම ඕගොල්ලන්ට පෙන්නුවොත් මෙන්න මේ බන්ඩල් සෙට් එක. මේකත් එක්ක මේ බ්ලූ ලොක් නෙමෙයිකෝ. බ්ලූ ලොක්. ඉතින් මේ බ්ලූ ලොක් සීරීස් ඉවෙන්ට් සීරීස් එකත් එක්ක ඉමෝට් කීපයක්ම ආවා. ඉමෝට් කීපයක් ආවා. ඉතින් දෙකක්නේ. ඔව් ඉමෝට් දෙකක් ආවා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් බ්ලූ ලොක් සීරීස් එකට සම්බන්ධයක් නෙමෙයි. හැබැයි මේ බ්ලූ ලොක් එකට වගේම ඩිසයින් වෙච්ච ඉවෙන්ට් එකක් ඉඳන් තමයි මම බ්ලූ ලොක් ගැන එකක් ගැන පොඩ්ඩක් මතක් කරේ. ඉතින් ෆුට්බෝල් ඉමෝට් එකක් එන්න තියෙනවා. අර පුෂ්පා එකේ අර පුටුවේ ඉඳන් ඉන්න වගේ සීන් එකක් තියෙන එක. ඉතින් මේක එන්න තියෙන ෆේඩල් වීල් එක. ඉතින් අපි ඒක ගැන කතා කරමු. හරි. ඉතින් මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට කිව්වා අර මං කිව්වා ඕගොල්ලන්ට තියෙනවා කියලා මේ බ්ලූ ලොක් එකේ වගේ ඉමෝට් එකක් ආවා කියලා. ඉතින් මේක ඇත්තටම බ්ලූ ලොක් නෙමෙයි බ්ලූ ලොක් නම් ඔය මේ නමන පල්ලෙහෙන් බ්ලූ ලොක් කියලා තියෙනවා. හරි. හැබැයි මේක අර පොඩි අර පුෂ්පා වගේ සීන් එකක් තියෙනවා නේද? බලන්න අර දැක්කද? පුෂ්පා වගේ අර ටයිමින් චිලින් කියලා තියෙන ටයිම් චිලින්. හරි. ඉතින් සුපර් රිමෝට් එක කවුලක් නැහැ. ඇත්තටම අවුලක් නැහැ. බූයා එක ඉවර වුණාට පස්සේ එහෙම කොහමද දැන් කිල් එකක් දැම්මට පස්සේ චිල් එකේ ඉන්න ඔය සීන් එකක් තියෙන්නේ. ඉතින් සුපර් බයික් ස්කින් එක කියන ඉතින් මේක ෆේඩර් විල්ලා. ඇත්තට මේක නම් කමින් සූන් එකක් විතර තමයි යාළුවනේ තියෙන්නේ. ඉතින් මේකට ඩේට් එක හම්බෙච්ච ගමන් බැනර් එකයි ඩේට් එකයි මම දෙකම ඕගොල්ලෝගේ WhatsApp channel එකටත් දාන්න. ඉතින් අපි යන් ඊළඟ ඉවෙන්ට් එකට. So ඉතින් වීඩියෝ 4 ඉවෙන්ට් 4ක් ගැන කතා කරා. ඉතින් අන්තිම ඉවෙන්ට් එක ඉවෝ වෝල්ට්. ඉතින් හැමෝගෙම තියෙන ප්‍රශ්නය මොකද දැන් ඉවෝ වෝල්ට් කියන්නේ ගොඩාක් টොප් අප් කරන ප්ලේයර්ස් වලට ලොකු වැදගත් වෙන ඉවෙන්ට් එකක්. මොකද මේ ඉවෝ ගන්ස් වල වදිනවා කියලා පොඩි තියරියක් තියෙනවානේ. තියරියක් කියනවා. ඉතින් මේ තියෙන්නේ next ඉවෝ වෝල්ට් එක ගැන කතා. ඉතින් මෙහෙමයි දැන් මේ දැනට තියෙන්නේ පැරෆල් එකයි වුඩ්පැකර් එකයි හය ෂොටියයි ෆාමස් එකයිනේ. ඒතකොට දැන් ඊළඟට ඒ කියන්නේ තව දවසකින් ඉවර වෙනවා මේක. ඒතකොට දවස් 16න් පස්සේ 17 වෙනි දවසේ අද ඉඳලා දවස් 17කින් අලුත් එකක් එද්දි ඒකෙදි මෙන්න මේ ෆාමස් එකයි මෙන්න මේ හයේ ෂොටියයි අයින් කරලා ගරිනගෙන් අලුත් ඉවෝ ගන්ධයක් විදිහට MP40යි XM8 ය දෙනවා මෙන්න මේ තැන් දෙකට. වෙනස් කරලා. මේ දෙක තියෙනවා. ඊටකොට මං දැන් නෙක්ස්ට් එකට පස්සේ එන ඉවෝ වෝල්ට් එකේදී මේ දෙක අයින් වෙලා තව දෙකක් එයි. හරි. ඉතින් අපි ඒකත් ටක් ගාලා බලලා එමු. හරි. ඉතින් මේ තියෙන ඊළඟ නෙක්ස්ට් ඉවෝ වෝල්ට් එක. ඉතින් කෝබ්‍රා MP40 තියෙනවා ගැම්මටම. ඉතින් මේක තමයි 6 ෂොටියෙන් රීප්ලේස් වෙන්නේ. ඉතින් ඊළඟ දැන් තව දවස් 17ක් 16ක් තියෙනවා. මේ දැනට තියෙන ඉවෝ වෝල්ට් එක. ඉතින් ඒක ඉවර වුණාට පස්සේ XM8 එක එනවා මට මතක විදිහට ෆාමස් එක තිබ්බ දැන්. ඔව්. ෆාමස් එක තිබ්බ තැන වෙනුවට XM8 එක ඇවිල්ලා කෝබ්‍රා MP40 එනවා 6 ෂොටිය වෙනුවට. ඉතින් මේ වුඩ්පැකර් පැරෆල් එක ගැන එහෙමම තියෙයි.
මොකද ඒ දෙක ඊළඟට ඒකට පස්සේ එකට තමයි වෙනස් වෙන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ next evolve එක. හරි එහෙනම් ඉතින් ඒකත් බැලුවා. ඉතින් ඉවෙන්ට් පහක් ගැනම කතා කරා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අනිවාර්යෙන් මොකද සාමාන්‍යයෙන් මං කැමති නෑ ඔයගොල්ලෝ ඩිස්ටර්බ් කරන්න. ඒකින්ද මං හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා වීඩියෝ එක. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඒ ටික මට හදාගන්නත් එක්ක ඔයගොල්ලන්ට WhatsApp channel එකේ නම් දාන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඇඩ්මින්ලාට විතරනේ මම හිතන්නේ. මං ඒකත් පුළුවන් නම් හදන්නම්. අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක මට වටිනවා. ඒ වගේම ඕගොල්ලොට පුළුවන් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඉතින් තව එකම එකක් දෙයක් වීඩියෝ එකට කැමති නම් විතරක් ලයික් එකක් දාන්න. ඒක ඕගොල්ලොන්ගේ ප්‍රයොරිටි එක. සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන එක ඒක මට කරන උදව්වක්. ඉතින් thank you very much වීඩියෝ එක බැලුවට ආයෙත්. ඉතින් අපි තවත් දවසක තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. peace out.